6:30. We are going to stay there for 7 hours, and somehow we are very early, and We had to book the seats. Especially we had to take a window seat. ඉන්ට්‍රෝ එක කම්ප්ලීට් කරන්න බැරි වුණා. කොහොම හරි අපි 7 hours වලට කලින් අපි එයාපෝට් එකට ගියා. normally 3 hours වලට කලින් වුණත් මල්ලිට යන්න ඕනේ කිව්ව නිසා අපි ටිකක් කලින් ආවා. මෙතන ඇත්තටම බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එක ගොඩාක් වැඩි නිසා අපි කියපු දේ මුකුත් ඇහුන්නේ නැහැ. කුමරි අපි කියන්නේ අපි මෙතන ගොඩක් වෙලා හිටියා. තාම අපේ ෆ්ලයිට් එක චෙක් කරන يعني එයාපෝට් එකේ වර්ක් කරන කට්ටියවත් තාම ඇවිල්ලා නැහැ අපේ ෆ්ලයිට් එකට අදාළව. ඒ නිසා අපි ඉඳන් හිටියා. අපේ මල්ලිට ට්‍රිප් එකේ යන්න ටෙම්පරරි ෆෝන් එකක් හම්බුණා කියලා තමයි එතන කිව්වේ. 7 hours later. අපි චෙකින් වුණා. අපි ගේට්ස් ෆ්ලයිට්ස් තුනටම වින්ඩෝ සීට් එක. අපි දන්නේ මොකද මේකේ නම්බර්ස් වෙනස්. Alphabetic order එක සමානවට වැරදි. අපේ තමයි අපි දැන් ගිහලා බලන්න ඕනේ වින්ඩෝ සීට් එකක් කොහොමද. Let's hope for the best. අපේ සිකියුරිටි චෙකින් එක රෙකෝඩ් කරේ නැහැ. කොහොම හරි අපේ ටිකට්ස් ටික අපි එතන බුක් කරේ ෆ්ලයිට්ස් තුනටම. අපිට ඔන්ලයින් කරන්නත් පුළුවන්. ඒත් අපි ෆස්ට් ටයිම් නිසා අපි එතන බුක් කරේ. and ඇත්තටම කියන්න ඕනේ ඒගොල්ලන් හරි හොඳයි. අපිට හොඳම සීට්ස් තුන තමයි බුක් කරේ. හොඳ view එකක් තියෙන. ඊට පස්සේ කොහොම හරි අපි හිටියේ අපේ ෆ්ලයිට් එක බෝඩ් කරනකම්. ඒ වෙලාවේ වහින්නත් ගත්තා. ඉතින් ටිකක් එක්සයිටඩ් අපි. ඉතින් අපි බලමු කොහොමද අපේ ෆස්ට් ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එක කියලා. ෆස්ට් ටයිම් ෆ්ලයිට් එක නිසා අපේ එක්ස්පීරියන්ස් එක පොඩ්ඩක් කියන්න ඕනේ. අපේ ෆ්ලයිට් එක තිබ්බේ පාන්දර 3ට. කටායවේස් එකේනේ අපි ගියේ. ඉතින් ඇත්තටම හොඳයි. ඒගොල්ලන් අපිට ඉන්ස්ට්‍රක්ෂන්ස් උත් ඒගොල්ලන්ගේ අර ටීවී එකෙන් අපිට කියනවා. සමහර ප්ලේන්ස් වල ඒගොල්ලන් අපිට ඒක ඇක්ට් අවුට් කරලා පෙන්නනවා. ශ්‍රී ලංකන් එයාපෝට් එක ගත්තොත් ඒකත් හොඳයි. ඒක පොඩි එයාපෝට් එකක් නිසා අපිට අතරමං වෙන්න එහෙම කිසිම රීසන් එකක් නැහැ. බ්‍රෙක්ෆස්ට් වලට මම ග්‍රීන් ටී එකකුයි ඉල්ලගත්තා. ෂුගර් තිබ්බේ නැහැ. වෝටර්ත් අපිට දුන්නා. ඊට පස්සේ ෆුඩ් පැක් එකේ තිබ්බා චිකන් සොසේජස්, ස්පැනිෂ් ඔම්ලට්, තව වෙජිටබල් මික්ස්චර් එකක් තිබ්බා. ඒකේ මෂ්රූම්ස් තිබ්බා. ඒක මොකද්ද කියලා නම් මම දන්නේ නැහැ. ඊට පස්සේ අපිට ඒගොල්ලන් ෆෘට්ස් දුන්නා. ඒ ෆෘට්ස් නම් ඇත්තටම ගොඩක් රහයි. and ඔය ස්ට්‍රෝබෙරි ටොපින් එකක් and custard pudding එකක් වගේ එකක් නෑ. යෝගට් ටයිප් එකක් තමයි. මොකද්ද කියලා නම් මම දන්නේ නැහැ. මම ෆුඩ් එක 9 out of 10 රේට් කරනවා. ඇත්තටම ගොඩක් රහයි. මේ පේන්නේ සන්රයිස් එක. පිට යන නිදාගත්තා. ඉතින් සන්රයිස් එක පෙවුනේ මෙහෙමයි. හැබැයි මට රෙකෝඩ් කරගන්න බැරි වුණා. ඒක එකපාරටම ලස්සනට පෙවුණා. හැබැයි අපි ෆස්ට් ස්ටාර්ට් එක දැක්කේ මෙන්න මේ වගේ පර්පල් කලර් සන්රයිස් එකක්. පස්සේ තමයි ඒක ලස්සනට තිබ්බේ.
අපි පාන්දර උදේ 6ට විතර තමා ඩෝහා වලින් බැස්සේ. ප්‍රසස් සිකියුරිටි චෙකින් එකෙන් පස්සේ අපිට එයාපෝට් එක ඇතුළට යන්න හම්බුණා ට්‍රාන්සිට් එකට. ඇත්තටම ඒ එයාපෝට් එක ගොඩාක් ලස්සනයි. මට කියන්න වචන නෑ. ගොඩක් ෂොප්ස් තිබ්බා බ්‍රෑන්ඩඩ් ඒවයි කෑම ෆූඩ් ලස්සනයි. මැද ගාඩන් එකක් තිබ්බා. ඉතින් මේක තමයි අපේ එක්ස්පීරියන්ස් එක හමාඩ් ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ. අපේ සෙකන්ඩ් ෆ්ලයිට් එක බාසිලෝනා වලට තව 8:55 තමයි එක තියෙන්නේ. දැන් වෙලාව 6:25යි මාරයි. පුඩකේ මේ ඩෝහා එයාපෝට් එක බලන්න ආවා. අපිට ටිකක් බඩගිනි නිසා අපි ෆෙන්ඩි කැෆේ කියන තැනෙන් අපි කොෆි 3කුයි මෆින්ස් 2කුයි ගත්ත. මෆින්ස් 2 නම් ලොකුයි. මම ගත්තේ මාචා එකක්. ඒක ටිකක් හොට් ගත්තේ මොකද මට ටිකක් කෝල්ඩ් එකක් තිබ්බ නිසා. අම්මි එස්ප්‍රෙසෝ එකකුයි මල්ලි හොට් චොක්ලට් ගත්තා. අපි අපේ ගේට් එකට වෙලා ඉද්දී අම්මි ඔෆිස් කෝල්ස් ගත්තා. මායි මල්ලි යට හම්බෙච්ච කිඩ් සෙට් එක ෆස්ට් ෆ්ලයිට් එකෙන් අපි ඒක කම්ප්ලීට් කරා. අපේ සෙකන්ඩ් ෆ්ලයිට් එක තිබ්බේ ඩෝහා ඉඳන් බාසිලෝනා වලට. ඒක තමයි අපේ ලොන්ගස්ට් ෆ්ලයිට් එක 6 hour ෆ්ලයිට් එක. අපි හමාඩ් ඉන්ටර්නැෂනල් එයාපෝට් එක ගත්තොත් ඒක ලස්සනයි, ෆන්ක්ෂනල්, ගොඩාක් ෂොප්ස් තිබ්බා. පොඩ්ඩක් එක්ස්පෙන්සිව්. නමුත් අනවුන්සින් එහෙම හොඳයි. කියන්නේ අපිට ඉන්ෆර්මේෂන් ඉක්මනට හොයාගන්න පුළුවන් හොඳ ඉන්ෆර්මේෂන් සෙන්ටර්ස් තිබ්බා. Are you happy? Are you happy with your second set? ලන්ච් වලට අපි 3 දෙනා ජාති 3ක් ගත්තා. මල්ලි චිකන් ලන්ච් එකක් ගත්තා. ඒක උදේ අපි කාපකට සිමිලර්. I got spaghetti with beef and beans. අම්මි ගත්තේ vegetarian pasta එකක්. ඒකත් ගොඩක් රහයි. අපිට bread එකක් හම්බුණා. හැබැයි නිකන් plain bread එකක්. ඉතින් බටර් එහෙම තිබ්බනම් හොඳයි කියලා හිතනවා. ඊපස්සේ අපිට dessert වලට brownie with chocolate හම්බුණා. තව ෆෘට්ස් හම්බුණා. පස්සේ මල්ලි ඔරෙන්ජ් ජූස් ගත්තා. මම ඇපල් ජූස් ගත්තා. ඔරෙන්ජ් ජූස් එක නම් ඇත්තටම හොඳයි. ඇපල් ජූස් එක එච්චරම හොඳ නැහැ. මෙතන ඇත්තටම බෑග්ග්‍රවුන්ඩ් නොයිස් නිසා හෙන්නේ නැහැ. මම කියන්න try කරේ කෑම වලින් මගේ එක මම 6 out of 10 rate කරනවා. මල්ලිගේ එකයි අම්මිගේ එකයි මම 8 out of 10 rate කරනවා. මොකද මේ දෙක මගේ එකට වඩා ටිකක් හොඳයි. මේක 6 hour flight එක නිසා ඒගොල්ලන් අපිට බිස්කට්ස් කොෆි උත් අපිට ගෙනල්ලා දුන්නා. මම
ඉන්ටර්න් කියන ෆිල්ම් එක බලන්න ගත්තා. ඒක ඇත්තටම හොඳයි. මට ඒක ඉන්ස්ටා වලින් තමයි හම්බුනේ. ඉතින් ඒගොල්ලන් බලන්න කැමති නම් ඒක බලන්න. අපිට ඒගොල්ලන් කැරමල් පොප්කෝර්න් with candy දුන්නා. ඒක අර නිකන් pebbles වගේ ලංකාවේ තියෙන, and it was super tasty. I loved it. මං කලින් කිව්වා වගේ මට කෝල්ඩ් එකක් තිබ්බා. එයින් දැන් නම් ටිකක් අමාරුයි. කොහොම හරි දැන් අපේ සෙකන්ඩ් ෆ්ලයිට් එකේ එන්ඩ් එකටත් අපි ලං වෙවි හිටියේ. බාසිලෝනා වලින් අපි බැස්ස කියන්නේ අපි ස්පේන් වලට එන්ටර් වුණා කියන එකනේ. එතකොට ඒගොල්ලන් අපේ වීසා හැම අපේ පාස්පෝර්ට් එහෙම ගොඩාක් චෙක් කරා තරෝලි. මොකද ගොඩාක් ඒෂියන්ස්ලා ඒ වගේ රටවල් වලට ගියන් පස්සේ ආයේ ඒගොල්ලන්ගේ රටට යන්නේ නැහැ. ටිකක් බයත් හිතුණා ඇයි මෙච්චර චෙක් කරන්න කියලා. කොහොමයි චෙක් අපේ පාස්පෝර්ට්ස් ටික චෙක් කරලා අපි පස්සේ ට්‍රාන්සිට් එකට එන්ටර් වුණා. ඉතින් ඒගොල්ලන්ගේ ඩෝහා වගේම ට්‍රාන්සිට් වල ඩියුටි ෆ්‍රී ෂොප්ස් ගොඩාක් තිබ්බා. අපි බාසිලෝනා වලින් අපි ඩිනර් ගන්න තමයි ප්ලෑන් කරේ. මොකද වැලන්සියා වලට යද්දී රෑ 8 විතර 9 විතර වෙන නිසා. ඉතින් අපි බාසිලෝනා වලින් අපි ඩිනර් ගන්න මෙන්න මේ ෂොප් එකට ආවා. එතනින් අපි සලාඩ්ස් ಜಾති දෙකකුයි ඩ්‍රින්ක්ස් 3කුයි අරගෙන ඉතින් මේ ෆස්ට් ටයිම් අපි එයාපෝට් එකෙන් එළියට නිකන් ඒ වෙදර් එක එක්ස්පීරියන්ස් කරන්න ආවේ. ටිකක් නුවරඑළියට වගේ සමාන ක්ලයිමේට් එකක් තමයි එතන තිබ්බේ. ඉතින් විනාඩි 45ක් යනකම් උත් අපේ ෆ්ලයිට් එකට අපේ ගේට් එක මොකද කියලා ඒගොල්ලන් ඉන්ක්ලූඩ් කරලා තිබ්බේ නැහැ. ඉතින් අපි එයාපෝට් එක වටේ ගොඩාක් ඇවිද්දා. ඉතින් ඒක තමයි මම ආස නැති පොයින්ට් එක. ස්පැනිෂ් කන්ට්‍රි එකක් වුණත් ඒකේ ඉංග්‍රීසි වලින් ඉන්ෆර්මේෂන්ස් තිබ්බට ඒගොල්ලන්ගේ අනවුන්සින් පැහැදිලි මදි. අපිට වැඩිය තේරුණෙත් නැහැ. කාගෙන් හරි අපි ඉන්ෆර්මේෂන් සෙන්ටර්ස් කාගෙන් හරි අහන්න උන තිබ්බේ ගොඩාක් දුර තැන් වලින්. එතකොට අපිට ඒක අහගන්නත් ඒගොල්ලන්ට හරියට කමියුනිකේට් කරන්න බැරි නිසා අපිට එතන ප්‍රශ්නයක් වුණා.
වැරදි කියන්න බෑ ඒගොල්ලන්ගේ ලැන්ග්වේජ් එක ස්පැනිෂ් නිසා. ඒ වුණාට at least information centers තවත් include කරන්න පුළුවන් ඒගොල්ලන්ට. අපිව ටර්මිනල් එකේ ඉඳන් ප්ලේන් එකට ගෙනිච්චේ කෝච් එකකින්. ෆස්ට් ටයිම් එහෙම අපි ගියේ. කොහොමරි පොඩි ප්ලේන් එකක් නිසා සීට්ස් දෙක තමයි තිබ්බේ. අම්මී මල්ලි එක පැත්තක මම හිටිය පැත්තේ වෙන කවුරුත් ආවේ නැති නිසා මම වින්ඩෝ සීට් එකට මාරු වුණා. පැයක ෆ්ලයිට් එකක්. ඉතින් පොඩි ෆ්ලයිට් ජර්නි එකක්.